YouTube channel එක සමග එක් වී සිටින ඔබ සියල්ලම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ 2023-24 සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව එක පත්‍රයයි. එකේ ඉඳන් ප්‍රශ්න 10ක් වෙනකම් කරනවා. මේ කොටසේ කරන්නේ එකේ ඉඳන් ප්‍රශ්න 10ක් වෙනකම් විතරයි. පළවෙනි ප්‍රශ්නට යන්කෝ අපි. බයිස්රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපදවන්නේ තැන තමයි අහන්නේ මෙතන. උත්තර දීලා තියෙනවා වග්ගඩු වල දීලා තියෙනවා අක්මාව දීලා තියෙනවා මූත්‍රාශය දීලා තියෙනවා උක්කාණු වල තියෙනවා. මොකද්ද වග්ගඩු අක්මාව මූත්‍රාශය උක්කාණු. මෙතන ආයේ නිපදවන්නේ ද්‍රව්‍ය. දැන් අපි යූරියා බහිස්රාවීකරණ ද්‍රව්‍ය බලමු. බහිස්රාවීකරණ ඉන්ද්‍රිය මොනවද කියලා බලමුකෝ. එතන යූරියා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතන යූරියා බහිස්රාවීකරණ ඉන්ද්‍රිය තමයි වග්ගඩු වලින් යූරියා පිට කරනවා මූත්‍රා විදිහට. සමෙන් යූරියා පිට කරනවා දහඩිය විදිහට. මෙතන හැබැයි යූරියා පිට කරන ඉන්ද්‍රිය නෙමෙයි යහනේ නිපදවන ඉන්ද්‍රිය. දැන් යූරියා නිපදවන්නේ යූරියා සයිකල් එකකින් තමයි යූරියා නිපදවන්නේ. ප්‍රෝටීන් අපි කන ප්‍රෝටීන් වලින් තමයි යූරියා හදන්නේ. යූරියා ප්‍රෝටීන් ඉස්ලාම ගිහිල්ලා බඩවැලේ ගිහිල්ලා ඉස්ලාම මේ ප්‍රෝටීන් වෙනවා ඇමයිනෝ අම්ල සයිකල් එකක් ගිහිල්ලා තමයි යූරියා හදන්නේ. ඒකට කියන්නේ යූරියා සයිකල් එක තමයි කියන්නේ. ඒක වෙන්නේ අක්මාව තුල. ඒතර උත්තරේ මොකද්ද වෙන්නේ? 2 අක්මාව තමයි උත්තරේ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ බලමු. ක්ෂමතාවයේ ඒකක කුමක්ද? ක්ෂමතාවය කියන්නේ කාර්ය කිරීම ශීඝ්‍රතාවය හේවත් ඒකක කාලයකදී කරනු ලබන කාර්ය ප්‍රමාණය. ක්ෂමතාව සමානයි කාර්ය බෙදීම කාලය. කාර්යයේ සම්මතය මොකද්ද? ජූල්. කාලයේ සම්මතය තප්පර. එතකොට තප්පරයේ ජූල් නැත්තම් වොට්. කියන්නේ එතකොට උත්තරේ බලමු. ක්ෂමතාවයේ ඒකක මොකද්ද? තප්පරයට ජූල් නැත්තම් වොට්. එතකොට උත්තරේ 4. දෙවෙනි එකට උත්තරේ 4 වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ isopropyl alcohol අණුවක සූත්‍රය CH2ICHOH. මෙම අණුවක ඇති පරමාණු ගන්න කොපමණද? බලමු තියෙන්නේ කාබන් පරමාණු තියෙනවා, හයිඩ්‍රජන් පරමාණු තියෙනවා, ඔක්සිජන් පරමාණු. එතකොට කාබන් මෙතන එක් වරක් දෙක 2යි. එතන මෙතන එකයිත් එක 3යි. හයිඩ්‍රජන් පරමාණු 3 වරක් දෙක 6යි. 6යි 7යි 8යි. හයිඩ්‍රජන් පරමාණු 8ක් තියෙනවා. එතකොට ඔක්සිජන් පරමාණු 1යි. එතකොට 3යි 8යි 11යි 11යි 1යි 12යි. එතකොට උත්තරේ 4යි. හරිනේ. ශාක පත්‍ර තුල නිපදවන ආහාර ශාක දේහය පුරා පරිවහනය කරන පටකය. ශාක පත්‍ර තුල නිපදවන ආහාර. ජලය නෙමෙයි අහන්නේ ආහාර. ශාක දේහය පුරා පරිවහනය කරන පටකය. මොකද්ද? මේ බලමු ශෛලම් පටකයෙන් මොකද්ද කරන කෘත්‍යය වෙන්නේ? ශාකයේ මුල් මගින් අවශෝෂණය කරන khනිජ ලවණ සහ ජලය ශාකයේ පුරා පරිවහනය කිරීම. එතකොට ශෛලමයෙන් එන්නේ khනිජ ලවණ සහිත ජලය තමයි ශෛලමයකින් වෙන්නේ. ඊට පස්සේ ශෛලමයේ සන්ධාරණයකුත් හම්බ වෙනවා. ෆ්ලෝයම් පටකයෙන් මොකද කරන්නේ? බලමු. ශාක පත්‍ර තුල නිපදවන ආහාර ශාක දේහය පුරා පරිවහනය. ඒකට පරිසංක්‍රමණය කියලා විශේෂ නමකුත් තියෙනවා. ඒතර උත්තරේ එන්නේ ඒක නේද? ශාක දේහය පුරා ආහාර පරිසංක්‍රමණය කියන්නේ ඒක. ඒතර ෆ්ලෝයම් පටක උත්තරේ 2. අනිත් එක බලමුකෝ අපි. කැම්බියම් පටකය කියලා එකක් තිබ්බනේ. ඔය කැම්බියම් පටකය. කැම්බියම් පටකේ ශාක දේහයේ වට ප්‍රමාණය වැඩි කරන්නේ. තිටික වර්ධනය තමයි ඔය කැම්බියම් පටකේ දායක වෙන්නේ. ඊට පස්සේ මොකද්ද? ඩුඩස්තර පටකය. ඒක ශාක දේහයේ සන්ධානය පාවිච්චි කරනවා. ඒතර උත්තරේ එන්නේ ෆ්ලෝයම් පටකනේ. උත්තරේ 2. 4 2. පහ බලමු. වස්තු දෙකක් එකිනෙක පිරිමැදීමෙන් එක් වස්තුවකට ධනාරෝපණයක් ලැබීමේදී අනෙකට සංක්‍රමණය වෙනුවේ. මේ කියන්නේ එක් වස්තුවකට ධනාරෝපණයක් ලැබීමේදී අනෙකට සංක්‍රමණය වෙනුවේ මොකද්ද කියලා නෑ. උත්තරේ ඉලෙක්ට්‍රෝන. ඒකට හේතුව මොකද්ද කියලා බලමුකෝ අපි. දැන් අපි න්‍යෂ්ටියක් ගත්තාම න්‍යෂ්ටියේ මැද තියෙන්නේ මොකද්ද? න්‍යෂ්ටි නෙවෙයි සෝරි. පරමාණුවක් ගත්තාම පරමාණුවේ මැද තියෙන්නේ මොකක්ද? න්‍යෂ්ටි. න්‍යෂ්ටිය මොකද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඒවා මැදනේ තියෙන ඒවා අයින් කරන්න ගොඩක් අමාරුයි. හැබැයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මොකද්ද? න්‍යෂ්ටි වටේ භ්‍රමණය වෙනවා. ඒතකොට ඒවා පරමාණුවෙන් පහසුවෙන් ඉවත් කිරීමට හැකි වෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒතකොට ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණාම මොකද්ද වෙන්නේ? පරමාණු ධන ආරෝපිත. ඉලෙක්ට්‍රෝනයක් එකතු වුණාම මොකද? ඍණ ආරෝපිත. ඒතකොට එක් වස්තුවක ධන ආරෝපණයක් ලැබීම අනෙකට සංක්‍රමණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන. උත්තරේ මොකද්ද? 1. හරිනේ. පිළිවෙලින් ආම්ලික ඔක්සයිඩයක් උබේගුණී ඔක්සයිඩයක් හා භාෂ්මික ඔක්සයිඩයක් ඇතුළත් වන්නේ මේ කුමකද? බලමු. මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග සම්බන්ධ වී සාධන සංයෝග එම මූලද්‍රව්‍ය ඔක්සයිඩ් ලෙස හඳුන්වනවා. ඔක්සිජන් සමග එක් වුණාම මූලද්‍රව්‍ය ඒක ඔක්සයිඩයක් කියලා හඳුන්වනවා. එතකොට
ආවර්තයක් දිගේ දකුණට යනකොට ඔක්සයිඩ් වල ආම්ලික ගුණ වැඩි වෙනවා. බාෂ්මික ගුණ අඩු වෙනවා. එතකොට සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල බාෂ්මිකයි. මැග්නීසියම් ඔක්සයිඩ් දුබල බාෂ්මිකයි. ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී. සිලිකන් ඔක්සයිඩ් දුබල ආම්ලිකයි. ෆොස්ෆරස් ඔක්සයිඩ් එක දුබල ආම්ලිකයි. සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රබල ආම්ලිකයි. ක්ලෝරින් ඔක්සයිඩ් එක ප්‍රබල ආම්ලිකයි. ආවර්තයක් දිගේ දකුණට යද්දී ආම්ලික ගුණ වැඩි. එතකොට ආවර්තයේ දකුණම පැත්තේ තියෙන වගේ ආම්ලික ගුණ වැඩි. ආවර්තයේ වම් පැත්තෙම තියෙන බාෂ්මික ගුණ වැඩි. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ් තියෙන. එතකොට මැද තියෙන උභය ගුණනේ. එතකොට මේක උභය ගුණ එකක් තියෙන. ඇලුමිනියම් ඔක්සයිඩ් උභය ගුණ එකක්. සිලිකන් ඔක්සයිඩ් කියන්නේ මොකද්ද? දුබල ආම්ලික. එතකොට 3 වෙන්න බෑ. 4 බලන්න. 4 3 වෙන්න බෑ. 3 වෙන්න බෑනේ. 4 බලන්න සිලිකන් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොකද්ද? දුබල ආම්ලයක් කියලා අපි දන්නවනේ. ඒක වෙන්නත් බෑ. එතකොට 1යි 2යි අතර තමයි තියෙන්නේ. ඊට පස්සේ ආම්ලික ඔක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් ඒක හරි. සිලිකන් ඔක්සයිඩ් එකයි මැග්නීසියම් ඔක්සයිඩ්. සිලිකන් ඔක්සයිඩ් කියන්නේ දුබල ආම්ලික. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ දුබල බාෂ්ම. එතකොට අහන්නේ ආම්ලික තියෙනද උභය ගුණ තියෙන බාෂ්ම කියලා. සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රබල ආම්ලික හරි. ඇලුමිනියම් ඔක්සයිඩ් උභය ගුණ ඒක හරි. බාෂ්මික ඔක්සයිඩ් එක මැග්නීසියම් ඔක්සයිඩ් ඒක හරි. ඒතර උත්තරේ වෙන්නේ කියලා 2. හරිනේ උත්තරේ 2. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ. ශාක ශෛලයක ඇති අජීවී ව්‍යුහයක් ලෙස ස්ථනක් තියෙන හැඳින්වෙන්නේ කුමක්ද? ශාක ශෛලයකට අජීවී ද්‍රව්‍ය මොකද්ද? සෛල බිත්තිය. ඒක දන්නවනේ. ප්ලාස්මා සයිබර්සෝම ගොල්ගි දේ ඔක්කොම සජීවී. එක සෛල බිත්තිය. රූප සටහනේ දක්වා ඇති නාරටි වින්‍යාස සහිත පත්‍රයක පත්‍ර දරන ශාකයක තවත් රූපීය ලක්ෂණයක්. මේ පත්‍ර දරන නාරටි වින්‍යාසයේ වාක්‍යයන් සමාන්තර නාරටි වින්‍යාසයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රධාන නාරටිය සමාන්තරව යන. ඒතර ඒකට කියන්නේ සමාන්තර නාරටි වින්‍යාසය. මේ ඉතින් සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙන්නේ මොන බීජපත්‍රි ශාකවලද? ඒක බීජපත්‍රි ශාකවල. බලමුකෝ. අපි දැන් වගුවක් තියෙනවා. මේක ඔයාලා පෙළ පොතේ තියෙන වගුව. ඒක මම මෙතෙන්ද දාලා තියෙනවා. ඊට පස්සේ ඒක බීජපත්‍රි ශාකවලයි දී බීජපත්‍රි අපි සංසන්දනය කරනවා. ඒක බීජපත්‍රි කියන්නේ බීජේ එක් බීජපත්‍රයක් පමණක් තියෙන එක ඒක බීජපත්‍රි කියන්නේ. දී බීජපත්‍රි කියන්නේ බීජේ බීජපත්‍රි දෙකක් තියෙන එක. ඊටසේ කඳ අතු බෙදී නැත්නම් ශාකන වීලා නැල්ලු ඒක බීජපත්‍රය. ශාකන වෙලා තියනවලු දී බීජපත්‍රි වල. මුදුන් මුලක් නැත තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ ඒක බීජපත්‍රි වල. හැබැයි දී බීජපත්‍රයේ මුදුන් මුලක් සහ ඒ මුදුන් මුලෙන් පාර්ශ්වික මුල් ගොඩක් තියෙනවා. පත්‍ර නාරටි සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙනවා. ඔන්න ඔක තමයි පේපරේ තිබ්බේ. ඒක බීජපත්‍රි ශාකවල. පත්‍ර ජලාභ නාරටි වින්‍යාසයක් තියෙනවා. ඒක දී බීජපත්‍රි ශාක. ත්‍රි අංකයේ පුෂ්පදන. අර කියන්නේ චතුරංග පංචාංග. ද්විතීක වර්ධනය සිදු වෙන්නේ නැහැ. ඒක කඳ මහත් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒක බීජපත්‍රි ශාකවල. දී බීජපත්‍රයේ ද්විතීක වර්ධනය සිදු වෙනවා. ඒක කැම්බියම් පටකේ තියෙන ද්විතීක වර්ධනය සඳහා අපි කලින් එකේ තිබේ කැම්බියම් පටකේ තියෙන කැම්බියම් පටකේ කෘත්‍යය තමයි ද්විතීක වර්ධනයට උදව් කිරීම. ඒක තියෙන්නේ දී බීජපත්‍රි ශාකවල. ඒක බීජපත්‍රි ශාකවල නැහැ. කඳේ සෑම තැනම සමාන මහතකින් යුක්තයි. ඒක බීජපත්‍රි ශාක. කඳේ මුල ප්‍රදේශයේ මහත්ය. අගට යන විට ක්‍රමයෙන් සිහිනවා. උදාහරණ මොනවාද? නිදසුන් ඒක බීජපත්‍රි වී, තුන, පුවක්, පොල් වගේ. දී බීජපත්‍රි ශාක තමයි ගොඩක්ම තියෙන්නේ. මිරිස්, කෝස්, නිල් මානෙල් වගේ. දැන් අපි මේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? රූපසන දැක්කේ නාරටි වින්‍යාස සමාන්තර නාරටි වින්‍යාසයේ පත්‍ර දරන ශාකයක තවත් රූපීය ලක්ෂණ. මුදුන් මුල් පද්ධතියක් තියෙන මොකේද? දී බීජපත්‍රි ශාක. ඒක වැරදි. අතු බෙදුණු කඩක් තියෙන ඒ දී බීජපත්‍රි ශාක. බීජය තුල එක් බීජපත්‍රයක් තියෙන ඒක බීජපත්‍රි ශාක. චතුරාංග හෝ පංචාංග පුෂ්ප තියෙන දී බීජපත්‍රි ශාක. ඒතර උත්තරේ වෙන්නේ 3. හරිනේ. උත්තරේ 3. මේක තියෙන 10 වසර ජෛව ලෝකය කියලා 19 වෙනි පාඩම. ඒකේ තමයි තියෙන්නේ. ඒක ආයෙ බලන්න. විද්‍යුත් චුම්බක තරංග හා සම්බන්ධ පහත ප්‍රකාශයෙන් අසත්‍ය ප්‍රකාශයේ කුමක්ද? ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් ඈ. හොඳට බලන්න. එක ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ අනිවාර්ය ශක්තිය සම්ප්‍රේෂණය කරන්න ඕනේ. ඒක උත්තරේ හරි. රිත්තකයේ 3 වැඩිගෙන් 10 8ක වේගයෙන් ගමන් කරයි. ඒකත් හරි. 3 වැඩිගෙන් 10 8ක වේගයෙන් ගමන් කරන්න බෑ රිත්තකේ. ඒක නිර්වචනය යන්නේ. ඊට පදාර්ථයේ මාධ්‍යයකදී සංඛ්‍යාතයේ රිත්තකයට වඩා අඩු වෙයි. ඊට පස්සේ පදාර්ථයේ මාධ්‍යයේ වේගය රිත්තකයට වඩා අඩු වෙයි. අපි දැන් විස්තරය බලමු. තරංගයක් කියන්නේ මොකක්ද ඉස්සලාම කියන්නකො? මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ ගමන් ගන්න කැළඹීම තමයි තරංගයක් කියන්නේ.
තරංග ප්‍රචාරණය වෙන විදිහ අනුව මාධ්‍යයක් තිබීම නොතිබීම යන තරංග වර්ග දෙකක්. යාන්ත්‍රික තරංග වල මාධ්‍යයක් ඕනේ. විද්‍යුත් චුම්බක මාධ්‍යයක් ඕනේ නැහැ. ඕනෑම තරංගයක් යාන්ත්‍රික තරංග වේවා විද්‍යුත් චුම්බක තරංග වේවා ඕනෑම තරංගයක් ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. ඒක විතර පළවෙනි එක. හරිනේ. අසත්‍ය නැහැ. සත්‍යයිනේ. දැන් විද්‍යුත් චුම්බක තරංග තමයි යන්නේ. විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් ශ්‍රේෂ්ඨයයි ලම්බක ශ්‍රේෂ්ඨයයි and තරංග ප්‍රචාරණ දිශාව ඒ තුනම එකිනෙකට ලම්බකයි. එකිනෙක ලම්බ. ඒතකොට විද්‍යුත් ශ්‍රේෂ්ඨයයි විද්‍යුත් ශ්‍රේෂ්ඨ ප්‍රචාරණ දිශාව ලම්බකයි. විද්‍යුත් ශ්‍රේෂ්ඨ චුම්බක ශ්‍රේෂ්ඨ ලම්බකයි. ඒ තුනම එකිනෙක ලම්බ. එතකොට විද්‍යුත් චුම්බක තරංගයන් නිර්මාණය වෙන එකිනෙක ලම්බකව දෝලණය වන විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් හා චුම්බක ශ්‍රේෂ්ඨයක් අනුව. එතකොට සංඛ්‍යාතයේ අනුව විද්‍යුත් චුම්බක වර්ණාවලියක් තියෙනවා. වැඩිපුර සංඛ්‍යාතයේ වැඩිම ගැමා කියන. අඩුම තියෙන ගුවන් විදුලි තරංග. මේ ටික මතක තියාගන්න ඕන. මම කියන්නේ මේක මතක තියාගන්න. ඊට සෝන විද්‍යුත් තරංග වල වැදගත් ලක්ෂණ ටිකක් තියෙනවා. බාහිර විද්‍යුත් හා චුම්බක ශේෂ මේ තරංග බලපාවක් නැහැ. වෙන තරංග වලින් බලපෑමක් එන්නේ නැහැ. සම්ප්‍රේෂණතා මාධ්‍යයක් අවශ්‍ය නැහැ. ඕන සම්ප්‍රේෂ රික්තකයක් උනක් යනවා. අපේ ආලෝකයේ ඉන්නේ ඒකනේ රික්තකයේ අභ්‍යවකාශය කියන්නේ කිසිම මාධ්‍යයක් නැහැනේ. ඒක රික්ත කියන්නේ. ඒ ආලෝකය කියන්නේ මේ දෘශ්‍යාලෝකය කියන්නේ තරංග මේ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ මේ ඒකට මාධ්‍යයක් ඕනේ නැහැ සම්ප්‍රේෂණය වෙන්නේ. රික්තකයේ 3 වැඩිකින් 10 8ක වේගයෙන් ගමන් කරයි. හරි. අය ඔන්න විද්‍යුත් රික්තකයේ 3 වැඩිකින් 10. ඒ මාධ්‍යයට ඒක වෙනස් වෙනවා. විද්‍යුත් චුම්බක තරංග මාධ්‍ය ගමන් කිරීමේදී තරංග සංඛ්‍යාතයේ නියතයි. තරංග සංඛ්‍යාතයේ තීරණය වෙන්නේ තරංගයේ නිපදවන ප්‍රභවය අනුව තමයි සංඛ්‍යාතය තියෙන්නේ. ඔයා හිතන්නකෝ දැන් ගමා කියන විදිහට කියප එකක් අන්තිමට x කියන විදිහට එන්නේ නැහැ නේ. ඒක සංඛ්‍යාතයේ නියතයි. හැබැයි තරංග ආයම වෙනස් වෙනවා. තරංග ආයම වෙනස් වෙන්නේ වේගය වෙනස් වෙනකොට මාධ්‍යයේ වේගය වෙනස් වෙනවා. ඝන වෙන්න මේ වේගය අඩු වෙනවා. ඒතර වේගය අඩු වෙන හින්දා ඒකට අනුරූපව තරංග ආයාමයක් වෙනස් වෙනවා. තරංග වේගය වෙනස් වෙනවා. ඒතර ඝන මාධ්‍යයේ වේගය අඩුයි. වායු මාධ්‍යයේ වේගය වැඩි. දැන් උත්තර බලමු අපි. ඒ පද ඒතර ශක්තිය සම්ප්‍රේෂණය එක හරි කිව්වා. රික්තේ 3 වලින් 10 වෙනි ගමකන එකත් හරි කිව්වා. ඊසේ ඒකත් හරි කිව්වා මේ දෙකම හරි කිව්වනේ. ඊට පස්සේ පදාර්ථමය මාධ්‍යයකදී සංඛ්‍යාතයේ රික්තකේ වඩා අඩු වේ. F නියතයි කියලා කිව්වනේ. F නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කිව්වනේ. එතකොට මේක අසත්‍ය ප්‍රකාශය. පදාර්ථයේ මාධ්‍ය වේගය රික්තකේ වඩා ඒක හරි. ඒතර උත්තරේ වෙන්නේ 3. හරිනේ. ඒකට උත්තරේ 3. ආයෙ පාරක් එක බලන්න. ඔන්න මේ කොටසේ තියෙන අන්තිම ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ. අයනික සංයෝග පිළිබඳ සත්‍ය එක තමයි අහන්නේ. අයනික සංයෝගය සත්‍ය එක. ඝන අවස්ථාවේදී විදුලිය සංවේදනය කරනවා. සියල්ලම ඉතා හොඳින් ජලයේ දියවේ. තාපාංක හා ද්‍රවාංක ඉහළ අගයක් ගනි. විලීන අවස්ථාවේදී විදුලිය සංවේදනය නොකර. අපි නිකන් අයනික සංයෝග ගැන ටිකක් බලමු අපි විස්තරය. අයනික සංයෝග හැදෙන්නේ කොහොමද කියන්නේ? විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණු සැරේ ධන අයන. ධන අයනයක් කොහොමද හැදෙන්නේ? ඉස්සෙල්ලා අපි මම කිව්වා. ධනයක් හැදෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා. හා විද්‍යුත් ඍණතාව අගේ වැඩි පරමාණු සැරේ ඍණ අයන. ඍණ අයනයක් කොහොමද හැදෙන්නේ? ඉලෙක්ට්‍රෝන අරගෙන. ධන අයනයි ඍණ අයනයි අතර ඇතින බන්ධන වලින් තමයි අයනික සංයෝග හැදෙන්නේ. ඔයාලා දන්න අයනික සංයෝග මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ් දන්නවා, පොටෑසියම් ක්ලෝරයිඩ් දන්නවා, කැල්සියම් ක්ලෝරයිඩ් දන්නවා, මැග්නීසියම් සල්ෆයිඩ් දන්නවා, ලිතියම් ඔක්සයිඩ්. ඔයාලා දන්න සංයෝග ටිකනේ. මේ ඔයාලා පොතේ තියෙන ඔයාලා පෙළ පොතේ තියෙන සංයෝග ටික තමයි මම දාලා තියෙන්නේ. ඊට පස්සේ සමහරවිට අයන කාණ්ඩක අයන මූලද්‍රව්‍ය ගොඩක් එකතු වෙලා අයන කාණ්ඩක හැදෙනවා. ඒවා අයන සංයෝජනය වෙනොත් හැදෙනවා. කොපර් සල්ෆේට්, මැග්නීසියම් කාබනේට්, ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් නයිට්‍රේට්. එතකොට අයන කාණ්ඩකයේ තමයි සල්ෆේට්. කාබනේට් අයන කාණ්ඩක. මේ ඇමෝනියම් අයන කාණ්ඩක. මේක ඇමෝනියම් අයන කාණ්ඩක. ඊට පස්සේ දැන් අයනික සංයෝග ලක්ෂණ මේක අහලා තියෙන ප්‍රශ්නේ. ඔව්. උත්තරේ මොකක්ද? ඝන අවස්ථාවේ විදුලිය සංවේදනය කරන සියල්ලම ඉතා හොඳින් ජලයේ දිය වෙනවා. තාපාංක ද්‍රව්‍ය ඉහළගයක් ගන්න විලීන අවස්ථාවේ විදුලිය සංවේදනය නොකර. සත්‍ය ප්‍රකාශ තමයි අපෙන් අහන්නේ. ලක්ෂණ ටික බලමුකෝ. ලක්ෂණ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයන වලින් ධනහාරිනෝනේ සමන්විත වෙනවා. කාබනෝෂ ඉතාම බොහෝමයක් සංයෝග ඝන ස්පටිකලු දැලිසක් විදිහට තමයි තියෙන්නේ. එකට එකතු වෙලා තමයි තියෙන්නේ. ඉහළ ද්‍රවාංක හා තාපාංක තියෙනවා. ඉහළ ද්‍රවාංක හා තාපාංක තියෙනවා. ඝන අවස්ථාවේ විදුලිය සංවේදනය නොවන. ඝන අවස්ථාවේ විදුලිය සංවේදනය නොවන. ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රව. රත් කළ ද්‍රව කරන තමයි විලීන ද්‍රව. තුනේ විදුලිය සංවේදනය වෙනවා. බොහෝ අයනික සංයෝග ජලයේ දිය වේ. එතකොට මොකද්ද මේක අහන්නේ? ඝන අවස්ථාවේ විදුලිය සංවේදනය කරයි. මේක මොකද්ද මේකේ තිබෙන්නේ? ඝන අවස්ථාවේ විදුලිය සංවේදනය නොවේ. ඒක අසත්‍ය ප්‍රකාශය. ඒක
වැරදි. හොඳ ඒක වැරදි. සියල්ලම ඊතා හොඳින් ජලයේ දිය. සියල්ලම. මේකේ බොහෝ අයනික සංයෝග ජලයේ දිය. බොහෝ කියලානේ. සියල්ලම කියලා නෙමෙයි. එතකොට ඒකත් වැරදි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉහළ ද්‍රවාංක හා තාපාංක හා ද්‍රවාංක තියෙනවා කියන්නේ. ඉහළ ද්‍රවාංක හා තාපාංක. බලන්න මේකේ. ඉහළ ද්‍රවාංක හා තාපාංක තියෙනවා. ඒක හරි. ඒක true. වියලි අවස්ථාවේදී විදුලිය සංනයනය නොකර. මේක තිබ්බා නේද? ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රව. විලීන ද්‍රව කියන්නේ රත් කළ ද්‍රව කරන ලැබෙව විදුලිය සංනයනය කරයි. ඒතර උත්තරේ ඒක සංනයනය නොකර. ඒකත් වැරදි. උත්තරේ වෙන්නේ 3. හරි නේද? උත්තරේ ගත්ත විදිහ පැහැදිලි නේද ඔයාලට? මේ ප්‍රශ්න 10 මොකක් හරි අවුලක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අනිවාර්යෙන් subscribe කරලා link එක යාළුවන්ට share කරන්න. ඊළඟ වීඩියෝෙන් හමුවෙමු. ඊළඟ වීඩියෝ මම කරන්නේ 11 ඉඳන් 20 වෙනකන් MCQ ටික තමයි. 2023 24 පේපරේ තමයි මේ කරන්නේ. ඒක වුණාට පස්සේ මේ ළඟ තිබ්බ අලුත් පේපරෙත් මම කරනවා.